සුබ උදෑසනක් මගේ ආදර යාළුවනේ. ඔන්න ඉතින් අදත් මම හොඳටම දවල් වෙලා නැගිට්ටා. නැගිට්ට ගමන් ඉතින් කරන්න තියෙන්නේ මොන සෝදන එකනේ. ඔන්න මම මොන සෝදලා මගේ මෝර්නින් රූටින් එක පටන් ගන්න යන්නේ. ඉස්සෙල්ලාම ෆේස් වොෂ් දාලා මූණ හොඳට සෝද ගන්න ඕනේ. අනිවාර්යෙන් මතක තියාගන්න මූණ සෝදද්දී අපේ ඇහි පිහාටුවල, ඇහි බම්බය, එතකොට නහය දෙපැත්ත, කටවටේ ඒ වගේ තැන්වල කියන අර කෙස්ක කොණ්ඩේ තියෙන අන්නේ පැතිවල අර තෙල් බැලෙන්න තියෙන ප්‍රමාණය වැඩි. ඉතින් මම ඒ නිසා එතන ටිකක් වැඩිපුර පිරිසිදු කරගන්න ඕගලන්ට පේනවා ඇති. මේව නම් ඔයගලන්ට ඕනෙත් දන්නේ නැහැ. මම මේ බොරට උපදෙස් දෙනවද දන්නේ නැහැ. මං ඉතින් කරන දේ තමයි ඔයගලන්ට කිව්වේ. ඔන්න මූණ සෝදලා ඉවරයි. දැක්කද? දැන් ඉතින් කරන් තියෙන්නේ මූණ පිහදාන එක. මූණ පිහදාගන්න වෙනම ටවල් එකක් තියාගන්නවා නම් ගොඩක් හොඳයි. මට නම් තියෙනවා. මූණ අර ගොඩක් ඇදලා වගේ පිහදාන්න එපා. තෙත මාතු කරනවා වගේ ටවල් එක මූණට තියන්න විතරයි ඕනේ. ඔන්න මම මූණ හොදගෙන දැන් ඔන්න මම ගන්නවා සෙන්ට්‍රල් එකේ ටෝන් එක. මේ ටෝන් එක ගොඩක් හොඳයි. මගේ මූණේ තිබිච්ච ඔයිල් ගොඩක් අඩු වුණා. මේව නම් දැන් ඉවර වෙලා තියෙන්නේ. මං හරියට මේක අවුරුද්දක් වගේ පාවිච්චි කරා. ඊළඟට මම ගන්න යන්නේ සෙන්ට්‍රල් එකේම තියෙනවා ඇම්පුවල් කියලා. මේක මේ අර සිරම් එකක් වගේ. මම මේකේ වැඩි විස්තර නම් දන්නේ නැහැ. මම හැබැයි මේක පාවිච්චි කරනවා. මේකෙන් මට හොඳ ප්‍රතිඵල ලැබුණා. ඒ කියන්නේ මේකෙනුත් ගොඩක් මගේ මූණේ තියෙන ඔයිල් අඩු වුණා. එතකොට ඔය මූණේ තිබිච්ච නිකන් පොඩි පොඩි ගෙඩි වගේ ඒවත් අඩු වුණා. හොඳයි. ස්කින් එක අර නිකන් ග්ලාස් කරන්න මේක ගොඩක් උදව් වෙනවා. එහෙම කිව්වට මගේ මූණ එච්චර ග්ලාස් නැහැ ඉතින්. පොඩ්ඩක් ඉතින් ග්ලාස් වුණා කියලා මට තේරුණා. ඊළඟට මම ගන්න යන්නේ මේක නයිසිටමයිඩ් සිරම් එකක්. මේක මම ඔයාලට දාන්නම්. ඔයාලට කැමති නම් අහන්න. මේක නම් ඉවර වෙලා තියෙන්නේ. මේකත් මම අවුරුද්දක් වගේ වෙන පාවිච්චි කරා. දැන් නම් හොඳටම ඉවර වෙලා තියෙන්නේ. චුට්ටක් ආවා. ඔන්න චුට්ටක් නම් ආවා. ඒ ටික දාලා ගන්න ඕනේ මේ. ගන්න ඕනේ අනේ ඔක්කොම ටික අලුතෙන්. මේකත් ගොඩක් හොඳයි. මේ සිරම් එක මේ මට ගොඩක් හොඳ වුණා. ගන්නක පටන් ගත්ත කාලේ ඉඳන්ම මේ මම මේ වීඩියෝ කරනකොට එහා ගෙදර ඉන්න බල්ලා කෑ ගහනවා. ඔයගලන්ට ඇහෙනවද දන්නේ නැහැ. ඊළඟට ගන්න යන්නේ සන් ක්‍රීම් එක. මම ගොඩක්ම කැමති දෙයක්. මේ සන් ක්‍රීම් ඇත්තටම සන් ක්‍රීම් පාවිච්චි කරන එක නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගෙදර හිටියත් අනිවාර්යයෙන්ම සන් ක්‍රීම් එකක් ගන්න. එළියට යනකොට විතරක් නෙමෙයි ගෙදර ඉන්නවා නම් ඒත් සන් ක්‍රීම් එක ගන්න. මම නම් කියන්නේ ඒක. මොකද මේක මම සන් ක්‍රීම් පාවිච්චි කරන ගත්තේ මේ ළඟදී.